ඔයාලත් EPS topic exam එකට admission ගත්ත කොල්ලෙක් කෙල්ලෙක්ද? ඉතින් admission එක ගත්තා නම් අනිවාර්යයෙන්ම exam එක කරන්නම වෙනවා. වැඩක් පටන් ගත්තා නම් මේ වැඩේ මගදී අත්හරින්න හොඳ නෑ. මොකද මේ වැඩේ අල්ලන් ඉඳලා අවසානයේ දක්වා මේ වැඩේ අපි අල්ලගෙන ඉන්න ඕනේ. අවසානයේ දක්වා යන්න ඕනේ පටන් ගත්ත වැඩේ ඉවර වෙනකම්ම. ඉතින් මේ දවස්වල ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි මේ EPS topic exam එකට admission අරන් තියෙනවා. අපි තාමත් මේ පාඩම් කරලා නෑ. කොහොමද පාඩම් කරන්නේ? පාඩම් කරන ඒවා මතක හිටින්නේ නැහැ. ඒක වගේ ගොඩාක් ප්‍රශ්න අහනවා අපේ මේ YouTube channel එක හරහා සහ WhatsApp එකෙන් Facebook page එකෙන්. ඉතින් ගොඩාක් ප්‍රශ්න අහනවා. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මොනවා හරි වැඩක් පටන් ගත්තොත් ඒක අවසානයේ දක්වා අල්ලන් ඉන්න ඕනේ. ඒක තමයි මේ ගේම් එකේ හැටි. ගේම් එකක් පටන් ගත්තා නම් අවසානයේ දක්වා වැරෙන් අල්ලන් ඉන්න ඕනේ. එතකොට ඕගොල්ලෝ හරියට වතුරකට බැස්සොත් අනිවාර්යයෙන්ම එගොඩට පීනන්න ඕනේ. නැත්නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ගිලිලා මැරෙනවා. ඒතකොට ඕගොල්ලෝ තමයි තීරණය කරන්න ඕනේ. වතුරට බැස්සනම් බැස්සගෙන තීරණය කරන්න ඕනේ. අමාරුවෙන් හරි ඒගොඩට පීනනවද නැත්නම් මග ගිලිලා මැරෙනවද කියලා. ඒ වගේ තමයි ඇඩ්මිෂන් ගත්ත කට්ටිය ඒ අපරාධ ඇඩ්මිෂන් එකට යොදවපු සල්ලි මේක වෙනුවෙන් යොදා ගන්න කාලය මේ කොරියන් කරගන්න යොදන කාලය සහ මේ මුදල් අපරාධي නාස්ති කරගන්න එපා. ඉතින් මොකද මේකට යොදවන කාලය නැවත ආපස්සට අපිට ගන්න බෑ. ඒකින්ද ඉතින් කොරියන් එක්සෑම් එකට පාඩම් කරන කට්ටිය අනිවාර්යයෙන්ම හොඳට පාඩම් කරන්න. ඉතින් ගොඩක් කට්ටිය අහන එකක් තමයි නිතරම කොහොමද පාඩම් කරන්න ඕනේ මේ කොරියන් එක්සෑම් එකට? කොරියන් පාඩම් කරන්නේ කොහොමද? ඉතින් මේමයි පාඩම් කරන ක්‍රම කීපයක් තියෙනවා. ඒ කියන්නේ මේ විද්‍යාත්මකව හොයාගත්ත දේවල් තියෙනවා පාඩම් කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ විද්‍යාත්මකව සනාථ වෙච්ච දේවල්. එතකොට එක දේවල් තියෙනවා. සමහර කට්ටිය මේ විද්‍යාත්මකව හොයාගත්ත දේවල් අනුව කියනවා මේ ශබ්ද නගා මේ කොරියන් පාඩම් කරද්දී ශබ්ද නගලා කියන්නේ කියලා. එතකොට මේ පිට වෙන වචන අපේ කන් දෙකට නැවත ඇහෙද්දී හොඳින් මතක ශක්තිය වැඩි වෙනවා කියලා කියනවා. සමහරක් කට්ටිය කියනවා හිතින් පාඩම් කරන්න කියලා. සමහරක් කට්ටිය කියනවා නැගිට ගමන් පාඩම් කරන්න කියලා. උදේ පාන්දර නැගිට ගමන් අපේ හිතේ වෙන දේවල් නැහැ. නැගිට ගමන් පාඩම් කරන්න කියනවා. ඒකෙන්ද මතක ශක්තිය වැඩි වෙනවා කියන පාඩම් කරන දේවල් වල ඉතින් එක දේවල් තියෙනවා. සමහරක් කට්ටිය කියනවා මේ වතුර එකකට කකුල් දෙක දාගෙන පාඩම් කරන්න කියලා. සමහරක් කට්ටිය කියනවා ඉතින් නිදිමත එනකොට චොකලට් මොන හරි කකා මුරුක්කු මොන හරි කකා පාඩම් කරන්න කියලා. එතකොට මේ කට හෙල්ලෙද්දි නිදිමත එන්නේ නැහැ කියලා. ඉතින් ඔය වගේ විද්‍යාත්මකව හොයාගත්තු දේවල් තියෙනවා. ඉතින් ඔය අතර ඉතින් ගොඩාක් දේවල් තියෙනවා. ඒවා සාර්ථක ප්‍රතිඵලක් තියෙනවා අනිවාර්යෙන්ම. සාර්ථක ප්‍රතිඵල තියෙනවා. ඉතින් මොකද විද්‍යාත්මකව සාමයේ තහවුරු වෙච්ච දේවල් මේ පරීක්ෂණ වලින්. ඒතකොට තව තියෙනවා ලියලිය පාඩම් කරන්න කියලා කියනවා. ලියලිය පාඩම් කරන්න කියන. එතකොට තව කෙනෙක්ට උගන්වන්න කියන එක ඉතාම සාර්ථක ක්‍රමයක් ඒක. හොඳේ. තව කෙනෙක්ට උගන්වන්න කියනවා. දැන් උගන්වන්න කෙනෙක් වාට නැත්තම් මේ කොරියන් විතරක් නෙමෙයි මොනවා පාඩම් කරත් හොඳේ. මේ මොනවා පාඩම් කරත් ඔයාට උගන්වන්න කෙනෙක් නැත්තම් ඔයාට පුළුවන් කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා ඔයාටම උගන්වන්න ඉගෙන ගත්ත දේවල්. ඔයාටම උගන්වන්න නැත්තම් පණ නැති ටෙඩි බේක් හරි ගෑල්ලා වෙන්න ටෙඩි බේක් තියාගෙන පිටුලා වෙන්න මොකක් හරි කොටයක් හරි තියාගෙන එයාට උගන්වන්න පුළුවන්. එතකොට මේ උගන්වන එකත් හොඳම පාඩම් කිරිල්ල. හරිද? එතකොට මේ මතක ශක්තිය වැඩි අමතක නොවෙන්නම පාඩම් කරන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි තව කෙනෙක්ට උගන්වන එක. එතකොට අමතක වෙන ප්‍රමාණය අඩුයි. එතකොට මතක ශක්තිය වැඩි වෙනවා. එතකොට ඔය වගේ ක්‍රම සහ විදි ගොඩාක් තියෙනවා. හරිද? එතකොට එක විදි තියෙනවා. ඔය කිව්ව ක්‍රම උගන්න ලියලිය අයියෙන් ශබ්දයෙන් පාඩම් කරද්දි නැවත ඒක කනට ඇහෙන එක ඔය වගේ විද්‍යාත්මකව තහවුරු කරගත්ත දේවල් ගොඩාක් තියෙනවා. නමුත් ඔය මොන දේ කරත් මොන විදියට පාඩම් කරත් ඕගොල්ලෝ ආසාවෙන් පාඩම් කරන්න. ඒක තමයි මම දකින විදියට හරිම සාර්ථකම ක්‍රමය. මේ පාඩම් කරන්න කොරියන් භාෂාව විතරක් නෙමෙයි මොන භාෂාව ගත්තත් මම දකින විදියට මේ හරිම දේ සාර්ථකම දේ තමයි කරන වැඩේ ආසාවෙන් කරන. අපි ආසාවෙන් කරන දෙයක් අපිට ජීවිත කාලය පුරාවටම මැරෙනකම්ම අමතක වෙන්නේ නැහැ. ආසාව සහ අරමුණක් තියෙනවා නම් ආසාව තියෙනවා නම් මේ පාඩම් කරන දේවල් අමතක වෙන්නේ නැහැ ජීවිත කාලය පුරාවටම. ඒක උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා ආසාවෙන් අහන් ඉඳපු දේවල් ගැන කල්පනා කරලා බලන්න. ඔයා ආසාවෙන් අහන් ඉඳපු දේවල් ඔයා ඉස්කෝලේ යන කාලේ වගේ යාළුවෙක් ඔයාට කියපු කුණුහරුප සින්දුවක්. ඔයා ඉස්කෝලේ යන කාලේ ඔයාගේ යාළුවෙක් කියපු ඔයාට කුණුහරුප කතාවක්. යාළුවෙක් කියපු ඒ කාලේ දැන් ඉස්කෝලේ ගිහින් ගොඩක් කල් වෙනවනේ අවුට් වෙලා. ඒතකොට යාළුවෙක් කියපු කුණුහරුප සින්දුවක් කුණුහරුප කතාවක් ඔයාට තාමත් අදටත් මතකයි. ඒවා අපිටත් මතකයි. ඔයගොල්ලන්ටත් මතකයි. මොකද ඒක අමතක නොවෙන්න හේතුව ඔයා ඒක හරි ආසාවෙන් තමයි ආගෙන ඉන්නේ. ඒතකොට මේ කොරියන් පාඩම් කිරීම. ඒතකොට කොරියන් පාඩම් කිරීම මනක් නොවේ. ඒතකොට තව වෙන මේ ලැන්ග්වේජ් එකක් ගත්තා මොන විෂයක් ගත්තත් මොන ඉගෙන ගන්න දෙයක් ගත්තත් ආසාවෙන් කරන්න එක ජීවිත කාලය පුරාටම අමතක වෙන්නේ නැහැ. ඒක තමයි මේ පාඩම් කරන් තියෙන සාර්ථකම ක්‍රමය. තව සාර්ථකකම තියෙනවා. දැන් අර විද්‍යාත්මක මේ තහවුරු වෙච්ච දේවල් තියෙනවා. ඒවට අමතරව මම කියන්නේ අති සාර්ථක වශයෙන් මේ වෙන දෙයක් තමයි ඔය ආසාවෙන් පාඩම් කරන එක. ඊට අමතරව ඔයාට අරමුණක් තියාගන්න. අරමුණ බලවත් නම් අනිවාර්යයෙන්ම
පාඩම් කරන දේවල් අමතක වෙන්නේ නැහැ. අරමුණක් තියාගන්න ඔයා පාඩම් කරනකොට ඔයාට කම්මැලි වෙනවනම්, ඔයාට නිදිමත එනවනම්, බෑ කියලා හිතනවනම්, අත්හරින්න හිතනවනම්, ඔයා මතක් කරගන්නවා ජීවිතේ අසරණ වෙච්ච වාර ගණන් සල්ලි නැතිකම හින්දා. සල්ලි නැතිකම නිසා ඔයා අසරණ වෙච්ච වාර සංඛ්‍යාව තියෙනවා ඒවා වාර ගන්න මතක් කරගන්න. එතකොට සල්ලි නැතුව ඔයාට ආසදියක් කෑවේ නැහැ. ඔයා වගේ අම්මා තාත්තට කැමති දෙයක් අරන් දෙන්න බැරුණා වට සල්ලි නැති හින්දා. අම්මා තාත්තට අඩුම ලංකාව වටේවත් ට්‍රිප් එකක් යන්න බැරුණා. අම්මා තාත්තට ඇඳුමක් අරන් දෙන්න බැරුණා. ඉතින් ඒ වගේ දේවල් පාඩම් කරගන්න ආයි පාඩම් කරන වෙලාවට මේ නිදිමත එන්නේ නැහැ. ඒ වගේ දේවල් හිතට ගන්න. ඒ වගේ දේවල් හිතට ගත්තොත් පාඩම් කරගෙන යන වෙලාවට මම නම් හිතන්නේ කවදාවත් ඔයගොල්ලොන්ට ආයි නිදිමතක් තියා කම්මැලිකමක් තියා මේ වැඩේ අත්තරින්න හිතේ කියලා කවදාවත් මෙහෙම හිතෙන්නේ නැහැ. මොකද අත්තරින්න හිතෙනවා නම් පාඩම් කරගෙන යද්දි කම්මැලි අත්තරින්න හිතෙනවා නම් ඒ දේවල් අනිවාර්යයෙන්ම ඔලුවට ගන්න ආසාවෙන් පාඩම් කරන්න අරමුණ තියාගන්නවා කවදාද ජීවිතේ මේ ටාගට් එකට එනවා කියලා අරමුණක් තියාගන්න. එතකොට ජීවිතේට අමතක වෙන්නේ නැහැ. පාඩම් කරන්නේ අමතක වෙන්නේ නැහැ. පාඩම් කරන්න එපා වෙන්නේ නැහැ. පාඩම් කරන්න කම්මැලිකමක් එන්නේ නැහැ. නිදිමතක් එන්නේ නැහැ. එතකොට ඒ දේවල් ටික මතක ගන්න. ජීවිතයේ තියෙන හොඳම මොටිවේෂන් තමයි අසරණ වෙච්ච දේවල් ඔලුවට ගන්න එක. ජීවිතයේ තියෙන තව ආයි අමුතුවෙන් මොටිවේෂන් කරන්න දෙයක් නැහැ. මොටිවේෂන් ස්පීච් අහන්න දෙයක් නැහැ. එක එක්කෙනාගේ මොටිවේෂන් එක කතන්දර අහලා දෙයක් ගන්න පුළුවන්. නමුත් ඒවා ආයි අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. අමුතුවෙන් අහන්න මොටිවේෂන් නැහැ. තමන්ගේ ජීවිතේ ආපස්සට හැරිලා බලන්න. ඒක තමයි තමන්ට ගන්න තියෙන හොඳම මොටිවේෂන් එක. ආයිත් ඔයගොල්ලෝ පාඩම් කරද්දි ඔරියෙන්නෝ මොන යම් ලැන්ග්වේජ් එකක් මොනවා පාඩම් කරන්න ගත්තත් ඔයාලට එපා වෙනවා නම් කම්මැලි නම් අත්තරින්න හිතෙනවා නම් අනිවාර්යෙන්ම ඔළුවට ගන්න අර කිව්ව කාරණා ටික ආසාවෙන් පාඩම් කරන එක කොහොමද තියාගන්න අරමුණක් අනිවාර්යෙන්ම හදාගන්න අරමුණ කරා යනවාමයි කියලා හිතේ තියාගන්න. ඒ වගේම ආයිත් ඔයාට මේ පාඩම් කරන එක එපා වෙනවා නම් කොරියන් ගත්තත් මොනවා ගත්තත් ඔයා හිතලා බලන්න ඔයා අසරණ වෙච්ච තැන්. ඔයාට මිනිස්සු hina වෙච්ච වාර ගන්න ඔයා අසරණ වෙච්ච තැන් සල්ලි නැති හින්දා ඔයාට අඳුමක් ගන්න බැරුණා, කෑමක් ගන්න බැරුණා. ඔයාගේ ළමයි ඉන්නවා ළමයට ආස දෙයක් කරන් දෙන්න බැරුණා. අම්මා තාත්තට සලක ගන්න බැරුණා. ඉතින් ඒ ඔලුවට ගන්න. ඒව ඔලුවට ගත්තාම ඔයාට ඔය පාඩම් කරන ඒවා අමතක වෙන්නේ නැහැ කවදාකවත්. ඔයා ඒව ඔලුවට අරගෙන කවදා හරි ඒක කරගන්න බැරි වෙච්ච දේවල් අනිවාර්යයෙන්ම කරගන්නවායි කියලා හිතේ තියාගෙන පාඩම් කරන්න. එතකොට නිදිමත පැත්ත පලාතක එන්නේ නැහැ. ඔක තමයි සිස්ටම් එක. හරිද? ඕක තමයි සිස්ටම් එක. ඔතනින් එහාට ආයි අමුතු මොටිවේෂන් නැහැ. හරිද? ආයි අමුතුවෙන් කරන්න කියලා ඒ මොටිවේෂන් නැහැ. ඉතින් ගේමක් ගහන්න පටන් ගත්ත වැඩක් මගදී අත්හරින්න එපා. පටන් ගත්තා නම් අනිවාර්යයෙන්ම ඉවර වෙනකන් අනිවාර්යයෙන්ම කරන්න. දැන් ඔයා තරගයකට දුවන්න ගියොත් මගදී නවතින්න එපා. තරගයේ අන්තිමය වුණත් කවන්නේ තරගය ෆිනිෂ් කරන්න. හරිද? මගදී නවතින්න එපා. තරගයේ අන්තිමය වුණත් ෆිනිෂ් කරන්න. එතකොට තමයි ඔයාට ඊළඟ වතාවේ දුවද්දුවාට තරකට ස්ථානයක් ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද මගදී අත්තරින්න එපා. එතකොට ඒක එච්චර හොඳ පුරුද්දක් නෙමෙයි. මගදී අත්තරින්න දෙයක් පටන් ගන්න දෙයක් මගදී නවත්තනවා කියන එක එච්චර හොඳ පුරුද්දක් නෙමෙයි. ඒකින්ද කොරියානු වැඩේ හෝ වේවා වෙන වැඩක් වේවා දැන් අපි කොරියානු වැඩේ ගැන නිතරම උලුක් කරලා පෙන්නන අපි මේකට පාර පෙන්නන්නේ. කොරියාව රැකියාවකට යන කොට තමයි අපි පාර පෙන්නන නිසා උගන්වන්නේ. ඉතින් අපි ඒක නිසා හැම වෙලාවෙම කතා කරන්නේ මේක ගැන. ඉතින් නමුත් මේ කියන දේවල් මේකට පමණක් නෙවෙයි ඔයාගේ ජීවිතයේ අරමුණ කොරියාවට යන එක වුණාද වෙන දෙයක් වුණාද මොන දෙයක් වුණාද පටන් ගන්න වැඩක් මගදී නවත්තන්න එපා. අර කිව්ව දේවල් ඔළුවට තියාගෙන පාඩම් කරන දේවල් පාඩම් කරන්න. එතකොට ජීවිත කාලය පුරාවටම මේ දේවල් වලට මේ පාඩම් කරන දේවල් අමතක වෙන්නේ නැහැ. හරිද? ඉතින් ඒ වගේම අනිවාර්යයෙන්ම තව විශේෂ දෙයක් කියන්න ඕනේ. මිනිස්සෙක් වශයෙන් ඔයා ඉපදුනා නම් සාමාන්‍යයෙන් ඉපදෙද්දී දුප්පතෙක් වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක ඔයාගේ වැරද්දක් නෙමෙයි. නමුත් මැරෙද්දී ඔයා දුප්පතෙක් හිඟන්නේ නිකන් කාලකන්ණියෙක් වැඩ කර නැති මිනිහෙක් විදිහට මැරෙනවා නම් අනිවාර්යයෙන්ම මේක ඔයාගේ වැරද්දක්. ඒක කියලා තියෙන කියමනක්. ඉතින් ඒක අහප්පට්ටි ඇති ඕන තරම්. ඉතින් ඒක ඇත්ත කතාවක්. මොකද ඉපදෙද්දී දුප්පත් වෙනක ඔයාගේ වැරද්දක් නෙමෙයි. නමුත් මැරෙද්දී ඔයා දුප්පතෙක් හිඟන්නේ කාලකන්ණියෙක් වැඩ කරන නැති මිනිස්සෙක් කියලා මරොත් ඒක වාගේ වැරද්දක් අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වැරද්ද වෙන්න දෙන්න එපා. තාමත් කල් තියෙනවා. තාමත් ජීවත් වෙනවා. ඔයාට මොනයන් වැඩක් කොරියන් වැඩේ විතරක් නෙමෙයි. ඒතකොට මේ කොරියානු වැඩේ හෝ ඒවා වෙන මොන වැඩේ කරත් සාමාන්‍යයෙන් අත්තරින්න එපා. අත්තරින්න නැතුව කරගෙන යන්න. ඒක නිසා මේ වැඩේ අත්තරින්න එපා. වෙන වැඩක් කරත් කොරියන් වැඩේ කරත් මොන වැඩේ කරත් අත්තරින්න එපා. අත්තරින්න නැති එක තමයි මේකේ ගේම් එක දිනනකම් යන ඒ අදාළ ටාගට් එකේ ඒ අන්තිම දේ තමයි අත් නොහැරීම. නොහැරීම තමයි ඔයාලට දිනන තැනට වෙනකන් යන්න පුළුවන්. හරිද? අනිවාර්යයෙන්ම දිනන්න නම් අත්හරින්න නැතුව අල්ලගෙන ඉන්න. ඒකින්ද ඉතින් ලස්සන ජීවිත කතාවක් හදාගන්න. තමන්ගේ ජීවිතයේ අවසානයේට ආපස්සට හැරිලා බලද්දී පසුතැවෙන විදිහට වැඩ කරලා තියෙන්න එපා. සතුරු වෙන විදිහට වැඩ කරලා තියෙන්න. ඉතින් ආපස්ස ගැන හැරිලා බලලා ඔයාගේ ළමයෙක්ට, ඔයාගේ මොනුපුරෙක්ට, ඔයාගේ ළමයෙක්ට, ඔයාගේ යාළුවෙක්ගේ ළමයෙක්ට ඔයාගේ ජීවිත කතාව ලස්සන කතාවක් නිර්මාණය කරගන්න. තමන්ගේ ජීවිත කතාව ගැන ඒ ආයිත් හැරිලා බලලා කතන්දරේ කියන්න ලස්සන ජීවිත කතාවක් අනිවාර්යයෙන්ම හදාගන්න.
සුන්දර ජීවිත කතාවක් හදාගන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයාට ඒක ඔයා වයසට ගිය කාලෙට ලොකු සතුටක් දෙන දෙයක් වෙයි. ඔයාටම කියලා ඔයාගේ ජීවිතය දින්න විදිය ගැන පුංචි කතාවක් නිර්මාණය කරගන්න ඕනේ. ඒ නිර්මාණය කරගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම මේ වැඩපිළිවෙල සාර්ථකව කරගෙන යන්න ඕනේ. ඉතින් කොහෙන් වැඩේ කරත් මොන දේ කරත් අත්හරින්න එපා. පටන් ගත්ත වැඩක් බාගෙන නවත්තන්න එපා. ඉවර වෙනකම් අල්ලගෙන ඉන්න. ඉතින් ඔයා තීරණය කරන්න වතුරට බහැලා ඔයා ගිලෙනවද උඩට පීනලා ගමන අවසන් කරනවද කියලා. ඉතින් ජීවිතේ ලස්සන කතාවක් නිර්මාණය කරගන්න වයසට ගියාට පස්සේ තමන්ගේ මුණුපුරෙක්ට දරුවෙක්ට යාළුවෙක් ළමෙක්ට හරි කියන්න මේ විදිය දෙයක් කරගන්න. ඉතින් ජීවිතේ අනිවාර්යෙන් හැමෝටම සාර්ථක වෙන්න පුළුවන්. සාර්ථක වෙන්න බෑ කියලා දෙයක් නෑ. සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම ඉතින් පේන්න නැති මිනිස්සු අතපය හතර නැති මිනිස්සු ඕන තරම් ඉන්නෝ මේ ලෝකේ සාර්ථක වෙලා දිලියපති වෙච්ච. පේන්නේ අතපය නෑ මුකුත් නෑ. ඒ අතින් බලද්දිට ඔයා කල්පනා කරලා බලන්න ඔයාට මොනවාද අඩු. ඔයාට මොනවාද අඩු? ඔයාට හැමදේම තියෙන. ඉතින් හැමදේම තියෙන ඔයාට සාර්ථක වෙන්න බැරි නම් ඒක බොරු කතාවක්. ඉතින් හැමදේටම ආත්ම විශ්වාසය, ඒ අරමුණ කරා යන විශ්වාසය හිතේ තමයි හැමදේම තියෙන්නේ. ඉතින් හිත හයියනම් කරන්න බැරි දෙයක් නෑ. ඉතින් ලස්සන කතාවක් නිර්මාණය කරගන්න ඔයාටම කියලා මේ ජීවිතේ කවදාරි වාගේ දරුවෙක්ට මුණුබුරෙක්ට කියන්න පුළුවන්. එහෙමනම් කොරියන් වැඩේ ගත්තත් මොන වැඩේ ගත්තත් අත්හරින්න එපා. ඉතින් ඇඩ්මිෂන් දාපු කට්ටිය ඉන්නවනම් මේ දේවලුත් ඔලුවට අරගෙන අද ඉඳන් පටන් ගන්න. අද ඉඳන් පටන් ගත්තත් මේ කොරියන් එක්සෑම් එක පාස් වෙන්න පුළුවන්. බෑ කියලා දෙයක් නෑ. අනිවාර්යයෙන්ම පුළුවන්. එහෙමනම් වීඩියෝ එකෙන් සමු ගන්නවා. අනිවාර්යයෙන්ම ඇඩ්මිෂන් ගත්ත ළමයි පාඩම් කරලා මේ EPS topic exam එක සමත් විය යුතුමයි. එහෙමනම් ජය වේවා.